2017 ඇවිල්ලා තියෙන මවුල ගාන නෙමෙයි අපිට පේන්න තියෙන ස්ක්‍රීන් එකේ. ඒතර මේ 2017 මවුල ගානක් ගත්තාම මවුලේ සාන්ද්‍රණය සම්බන්ධ ගානේ අපි කියවමු බලන්න මොකද තියෙන්නේ. ග්ලූකෝස් ද්‍රාවණයක සංයුතිය ස්කන්ධ පරිමාණයෙන් ග්‍රෑම් 90යි ඝන ඩෙසිමීටරයට ග්‍රෑම් 90යි කියලා තියෙනවා. මේ ග්ලූකෝස් ද්‍රාවණයක් කියන්නේ මෙන්න මෙයා ඒ කියන්නේ ග්ලූකෝස් සීනි කියමු. මෙන්න මේ සීනි මොකේද දිය කරලා තියෙන්නේ? ජලයේ දිය කරලා. එතකොට මේ ජලය ඝන ඩෙසිමීටර එකක් ඇතුලේ අපි ජලයේ ඝන ඩෙසිමීටර එකක් ඇතුලේ මේවා තියෙනවා ග්‍රෑම් 90ක් කියලා කියනවා. හරි. ස්කන්ධය පරිමාවක් ඇතුලේ තියෙන ස්කන්ධය කියලා තියෙන නිසා තමයි ඒකේ ස්කන්ධ පරිමා මේ ඇසුරෙන් සංයුතිය ප්‍රකාශ කරලා කියලා තියෙන්නේ. එම ග්ලූකෝස් ද්‍රාවණයේ සාන්ද්‍රණය කොහොමද කියලා අහනවා. මොකද්ද සාන්ද්‍රණය? සාන්ද්‍රණය කියලා කියන්නේ මොකක්ද? සාන්ද්‍රණය කියලා කියන්නේ යම්කිසි ද්‍රාවක දිය කරන කෙනෙක්ගේ ඝන ඩෙසිමීටර එකක පරිමාවක් ඇතුලේ පරිමාව ඝන ඩෙසිමීටර එකක් ඇතුලේ තියෙන ඒ දිය කරන જાතියේ මවුල ගන්න. මවුල කීයද කියලා හොවනම් ඒක තමයි සාන්ද්‍රණය කියලා කියන්නේ. සාන්ද්‍රණය කියන්නේ දිය කරන කෙනාගේ ඝන ඩෙසිමීටර එකක් ඇතුලේ දිය වෙන දේ මෙතන නම් සීන්නේ ඒ දිය වෙන දේ කොච්චර මවුල ප්‍රමාණයක් තියනවද කියන්නේ. ඉතින් අපිට කියනවා මෙතන මවුල ගාන දුන්නා නම් ගානක් හදන්න දෙයක්වත් නෑ මේකේ සාන්ද්‍රණය හොයන්න පුළුවන්. හැබැයි අපිට දීලා තියෙන්නේ ඝන ඩෙසිමීටර එක ග්‍රෑම් ප්‍රමාණය. අපි හොයන්න ඕනේ මොකද්ද? ඝන ඩෙසිමීටර එක මවුල ප්‍රමාණය. නම් අපිට ඉතින් වැඩි ලේසි මොකද ඝන ඩෙසිමීටර එක ග්‍රෑම් ප්‍රමාණය ඝන ඩෙසිමීටර එක මවුල කරන්න. එහෙමනම් අපිට කරන්න තියෙන්නේ ග්‍රෑම් 90 කියන එක මොනව කරන්නේ? මවුල කරන්න තියෙන්නේ. මේ ප්‍රශ්නේ නිකන් වෙන ලොකු අමාරු ප්‍රශ්නයක් වගේ නිකන් බලන්න මේක දිහා බැලුවාම අර අපි දැක්කම අපි කියන අර අමාරු જાතිය ප්‍රශ්නයක් කියලා උත්තරත් එකකින් බැලුවම පේනවා. අන්න මේක කනාවට තමයි තෝරන්න වෙන්නේ. ඒ වගේ හැබැයි මේ බලන්න මේකේ තියෙන සරල ගතිය හරි. ග්ලූකෝස් වල මৌলিক ස්කන්ධය ඉඳලා තියෙනවනේ. බලන්න වරහන් ඇතුලේ සාපේක්ෂාංක ස්කන්ධය කියන්නේ මৌলিক ස්කන්ධයට අගින සමාන. ඒක කීයද 180. ඔන්න ඔය දෙන ස්කන්ධයක් ඇතුලේ අපි තුන් ග්ලූකෝස් වල 100යි කියලා දුන්නා කියලා මৌলিক ස්කන්ධ 100 නෙමෙයි අපි හිතමු බොරුවට 100යි කියලා. 100ක් ඇතුලේ මවුල එකක් තියෙනවා. ග්ලූකෝස් අපි හිතමුකෝ එයාගේ මৌলিক ස්කන්ධය දීලා තියෙන්නේ 50යි කියලා අපිට. 50ක් ඇතුලේ මවුල එකක් තියෙනවා. දෙන්නේ කීයද මৌলিক ස්කන්ධය කියලා අන්නේ දෙන ප්‍රමාණය ඇතුලේ තියෙන මවුල එකයි. එහෙමනම් මෙතන දීලා තියෙන්නේ ග්‍රෑම් 180යි. එහෙනම් ග්‍රෑම් 180ක් ගත්තොත් එතන මවුල කීයද? දැන් අපිට කරන්න තියෙන වැඩේ මතකයිනේ. මේ ග්‍රෑම් ප්‍රමාණය මවුල කරන්නේ. හරි. වැඩි හදන්න නැතුව ලියන්න නැතුව මේක ගන්න විදිහ. ග්‍රෑම් ප්‍රමාණය මවුල කරන්න. අපි දන්නවා 180ක් මේක දීලා තියෙන ප්‍රශ්නේ. 180ක් නම් මවුල එකයි. 90ක් නම් මවුල භාගය. එහෙමනම් මෙතන සාන්ද්‍රණේ මෙතන මවුල ගන්න හොයාගන්න මවුල භාගය. සාන්ද්‍රණේ කියන්නේ ඝන ඩෙසිමීටරයකට මවුල 0.5. උත්තරේ වෙන්නේ කීයද? දෙවෙනි එක. තව බලමු ඊළඟ ගැටලුව.